රයිට්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ඔන්න අද අපි ජනවාරි මාසේ 8 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට පැවැත්වෙන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ මාතෘකාව යටතේ සාකච්ඡා වෙන අද සම්මන්ත්‍රණය සඳහා තමයි මේ කෙටි වීඩියෝ එකකින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා ඔයගොල්ලන්ට මොනවද දැනුවත් වීම වෙන්න පුළුවන් කියන එක එලිසට් අද අපි කියලා දෙනවා. මේකේ තව එක විශේෂත්වය තමයි සජීවීව ඔයගොල්ලන්ට තියෙන ගැටලු විසඳ ගන්න පුළුවන්. සමාජයේ තියෙන වැරදි මතයන් ඔස්සේ සමාජගත වෙලා තියෙන කරුණු නිවැරදි කරගන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා ඔයගොල්ලොන්ගෙන් අතින් සිදුවෙන වැරදි නිසා ඔයගොල්ලන්ට මේ රැකියාව සිහිනේ එහෙම නැත්නම් කොරියානු සිහිනේ බොඳ වෙන තැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තමයි මේ ගමන ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඔයගොල්ලන්ට මොන වගේ ගයිඩින් එකක්ද අපේ ආයතනය තුලින් එහෙම නැත්නම් අපේ ඇකඩමිය තුලින් ඔයගොල්ලන්ට ලැබෙන්නේ කියන එක රිසර්ච් පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මාත් එක්ක අධ්‍යයන කටයුතු කරද්දී කොයි වගේ දේවල්ද ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ කියන එකත් පැහැදිලි කරගන්න තියෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම සින්ස්මි කොරියන් ඇකඩමි ආයතනයේ ප්‍රධාන භාෂා උපදේශක හැටියට ක්‍රියාත්මක වෙන්නේ මම අසංක ජීරත්නායක. ඒ වගේම ඔයගොල්ලන්ට ඍජුව ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂත්වය තමයි අද දවසේ ඔයගොල්ලන්ට තියෙන්නේ සජීවීව මේ ප්‍රශ්නයට පිළිතුරු ඔයගොල්ලන්ගේ තියෙන ගැටලු දුර්මත සියල්ලටම සජීවී පිළිතුරු සපයා ගැනීමේ හැකියාව ඔයගොල්ලන්ට අද දිනේ ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ සඳහා ඔයගොල්ලෝ ඉන්න යාළුවෝ සියලු දෙනාම දැනුවත් කරන්න සියලු දෙනාටම මේක සම්බන්ධ වෙන්න කියන්න. හැමෝම අර ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න ගෲප් එකට සමූහයට අද හම්බ වෙනවා ඔයගොල්ලන්ට Zoom link එක. ඒ link එක හරහා සියලු දෙනාට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.